අයිබෝන් අද මම සාකච්ඡා කරන්න යන්නේ පාරිභෝගිකයන්ට සහ ව්‍යාපාරිකයන්ට ඇති ගැටලුව සම්බන්ධවයි. පාරිභෝගිකයන් වන අපටත් ව්‍යාපාරිකින් වෙන අයටත් ප්‍රශ්න කිහිපයක් නිර්මාණය වී ඇතිවෙයි. මේ ප්‍රශ්න සාකච්ඡා කර මේ ප්‍රශ්න වලට සාර්ථක විසඳුම් සොයා ගැනීමයි මගේ අධිෂ්ඨාන. රාජ්‍ය සේවකයන්ටත් රජයටත් සෑම ප්‍රශ්නයක් ගැනම සිතීමට නොහැකි බැවින් පාරිභෝගිකයන් වෙන අපට යුතුයකමක් තියෙනවා. සමාජයේ ඇති ගැටලු, පාරිභෝගිකයන්ට ඇති ගැටලු, ව්‍යාපාරිකයන්ට ඇති ගැටලු මාධ්‍යයක් ඔස්සේ හෝ වෙනත් මාර්ග වලින් එම අදාළ නිලධාරීන්ට, බලධාරීන්ට, රජයට, ඇමති ඇමතුරුන්ට සහ අතිගරු ජනාධිපතිතුමාට වැනි අයට දැන ගැනීම සඳහා මෙවැනි වැඩසටහන් කිරීම කාලෝචිතයි මා විශ්වාස කරනවා. මන්ද ඔවුන්ගේ අරමුණ කරා යන විටදී ඔවුන්ට මග හැරෙන කරුණු අපි ඔවුන්ව දැනුවත් කරලා සමාජයේ ජීවත් වෙන, ඒ වගේම අපේ රටේ ජීවත් වෙන සියලු දෙනාටම සහන සැලසීමට උදව් කිරීම අපේ යුතුයකමක්. ඒයි මම විශ්වාස කරනවා. එම නිසායි මම මේ වැඩසටහන අද ඉදිරිපත් කරන්නේ. විශේෂයෙන්ම ආහාර ද්‍රව්‍ය ගැන සිතන විට බීම බෝතල්, ඒ වගේ තවත් කුඩා කෑම වර්ග, ඒ වගේම වෙළඳ පොලේ ඇති ගොඩාක් භාණ්ඩවල කල්ලි කිත්වීමේ දිනය, ඒ වගේම මිල සඳහන් වී ඇත්තේ ඊතා කුඩා අකුරු වලින්. පැණි බීම වර්ග ගැන කල්පනා කරන විට උදාහරණයක් විදිහට ගත්තොත් ජින්ජර් බෝතලයක් වැනි බෝතලයක් ඊටාම දුමුරු පැහැයෙන් යුක්තයි සකසලා තියෙනවා. එම බෝතලේ කල්ලි කිත්වීමේ දිනය සහ නිෂ්පාදන දිනය සහ මිල සඳහන් කර ඇති තැන් වලින් ඊටාම අසීරුයි බලා ගන්න. සාමාන්‍ය පුජ්‍යලයකටවත් හොඳින්ම ඇස්පෙරෙන පුජ්‍යලයකට බලා ගැනීමට නොහැකි තත්ත්වයක් පවතිනවා. එම නිසා මම ඉල්ලා සිටිනවා පාරිභෝගික අධිකාරී මහතුරුන්ටත්, මහත්වරුන්ගෙනුත්, ඒ වගේම රජයෙනුත් මෙම බෝතල් වල විශේෂයෙන්ම දිනය බලා ගැනීමටත් මිල බලා ගැනීමටත් පහසු වන පරිදි සකස් කරන්නයි මම ඉල්ලා සිටිනවා. ඒ වගේම මෙම ඉලක්කම් වල ප්‍රමාණය ඉතාමත් කුඩා. එම නිසා මෙම ඉලක්කම් වල ප්‍රමාණය බෝතලේ හා සාපේක්ෂකව ගෙන එයට අපි උදාහරණයක් විදිහට ගන්නවා ලීටරේ බෝතලයක් නම් ඒ ප්‍රමාණය ඉතා පොඩි ප්‍රමාණයක් ලොකු කරන්න. ඊළඟට කුඩා බෝතලයක නම් ඒ බෝතලයේ ප්‍රමාණයට පොඩි කරන්නත් පුළුවන්. එම නිසා එම ඉලක්කම් වලට අකුරු වලට ප්‍රමාණයක් අනුමත කිරීම රජයේ පාරිභෝගික අධිකාරී යුතුයකමක් මම විශ්වාස කරන ඔය කළ යුතුම දෙයක් බව මන්ද ගොඩාක් පාරිභෝගිකයන් බීම් බෝතලයක් ගෙනහිල්ලා බීලා ඉවරනාට පස්සේ තමයි දිනේ යම්තම් හරි පේන්නේ. එක්ක අමුතු රසක් ආවොත් තමයි බලන්නේ, නැත්තම් බලන්නේ නැහැ. ඒ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වී තිබෙනවා. ඒ වගේම වෙළඳ පොලේ ඇති වෙනත් භාණ්ඩවලත් මෙවැනිම කරුණු තියෙනවා. මොකද බ්‍රවුන් පාට ලේබල් එකකට කළු පාට අකුරින් දැම්මම කොහොම මොකක්වත්ම පේන්නේ නැහැ. ඒ නිසා එම අකුරු වලට පාටට ගැලපෙන ඉලක්කම් අකුරු යොදන්නයි මම යෝජනා කරනවා. මෙවැනි සුළු සුළු ප්‍රශ්න දුර දිග ගිහිල්ලා නඩු අබලට ගිහිල්ලා මිනිස්සුන්ගේ කාලය නාස්ති කරගෙන මිනිස්සු සාමාන්‍ය ජනතාව අසනීප වලට රෝහල් ගත වෙලා ඒ වගේ ලොකු ප්‍රශ්න ඇති වෙන මේ වගේ කුඩා ප්‍රශ්න නිසා මේවා නිවැරදි කරන්නයි මා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම අද රටේ පවතින ප්‍රධාන ප්‍රශ්නයක් වී තිබෙන වාහනවල අමතර කොටස් මිලදී ගැනීමේදීත් මෙන්න මේ වගේම ප්‍රශ්නයක් ඇති වෙනවා. වාහන අමතර කොටස්, ගුවන් විදුලි අමතර කොටස්, රූපවාහිනී අමතර කොටස්, ඒ වගේම පරිගණක අමතර කොටස් සහ
දුරකථන අමතර කොටස් වලටත් මෙන්න මේ වගේම ප්‍රශ්නයක් ඇති වෙයි තිබෙනවා. කොහමද මෙම එකම භාණ්ඩයකවත් මිල සඳහන් වී නැහැ. අඩු තරමින් වෙළඳ පොලේ වෙළඳ වෙළඳ පොලේ ඇති භාණ්ඩ වලට මිලක් සටහන් කර නොමැති වීම නිසා පාරිභෝගිකයන් ඉතා අසරණ තත්ත්වයටපත් වෙනවා. අන්ද එකම භාණ්ඩයක් මිල 4කට 5කට විකුණන අවස්ථා තියෙනවා එකම නගරේ. වාහනයක අපි ඩීසල් ෆිල්ටරයක් ගත්තොත් එක තැනක තව මිලක්, තව තැනක තව මිලක්, තව තැනක තව මිලක්. ඒ වගේ තුන් තැනවල් තුනකින් ගත්තොත් එimhe ස්ථාන තුනකින් ගත්තොත් ස්ථාන තුනේ මිල තුනක්. ඒ වගේ මෙහි එකකවත් මිල සඳහන් කරලා නැහැ. අඩු ගානේ වෙළඳසැල් හිමියා විසින්වත් මිල සඳහන් කරලා නැහැ. එවැනි තත්ත්වයක් උදා වී තිබෙනවා. මේ නිසා අපි සමහර වෙලාවට වාහනයක් සර්විස් කරගන්න ගියාම ෆිල්ටර් වල මිල එක ගණන්. එක තැන් වල එක ගණන්. ඒ වගේම බෝල් ජොයින්ට් එකක් ගන්න ගියොත් ඒත් එහෙමයි. ඒ වගේම අපි සාමාන්‍ය වාහනයක ස්පෙයා පාර්ට්ස් මොන එක ගන්න ගියත් ඒ වගේ තමයි තියෙන්නේ. සමහර වෙලාවට අපි බ්‍රේක් පොම්පයක් වගේ ගන්න ගියොත් එක තැනක රුපියල් 35000ක්, අනිත් තැන් වල 45000ක්, අනිත් තැන් වල 60000ක්. ඒ වගේ එක ගණන් වලට තියෙනවා. ඒ වගේම මේ ඒ වගේම කියන්නේ බ්‍රෑන්ඩ් නිව් නිෂ්පාදන වලත් මිල එහෙමයි. ඒ වගේම රීකන්ඩිෂන් පාර්ට්ස් වලත් එහෙමයි. රීකන්ඩිෂන් පාර්ට්ස් උත් පුජ්‍යලයා දිහා මූණ බලලා තමයි ගණන් කරන්නේ. එම නිසා මේ ගැටලු නිරාකරණය ගැනීමටත් පාරිභෝගිකයන්ට සහනයක් සැලසීමටත් මෙහි මිල අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතුයි. යයි පාරිභෝගික අධිකාරියෙන් මම ඉල්ලා සිටිනවා. වෙනත් භාණ්ඩ වලට මිල ප්‍රදර්ශනය කිරීම සහ මිල මුද්‍රණය කර තිබීමට අවශ්‍ය නීති රීති සකස් කර ඇති. නමුත් මෙම භාණ්ඩවල කිසිම වෙළඳ ආයතනයක මෙම භාණ්ඩවල මිල සඳහන් කරලා නැහැ. අපි රිම් එකක් ගන්න ගියොත් වාහනයකට රිම් එකක් රුපියල් 2000ට එක තැනක තියෙනවා, තව තැනක 2500 තියෙනවා, තව තැනක රුපියල් 5000ට තියෙන එකම රිම්. අන්න ඒ වගේ මෙන්න මේවටත් අඩුම වශයෙන් වෙළඳසැල් හිමියා විසින්වත් ඔහුගේ මිල ගණන් හෝ ප්‍රදර්ශනය කිරීම ඉතා සුදුසුයි මා යෝජනා කරනවා. මෙවැනි කරුණු රට පුරාම මෙවැනි ප්‍රශ්න රට පුරාම තියෙනවා. මේ ප්‍රශ්න නිසා පාරිභෝගිකයන් ඉතා අසරණ තත්ත්වයටපත් වෙයි. මෙම කරුණු ගැන සිතා බලලා රජයනොත් පාරිභෝගික අධිකාරියනොත් මම ඉල්ලා සිටිනවා මෙම කරුණු සැලකිල්ලටගෙන ඔවුන්ටත් සාමාන්‍ය වෙළඳුන්ට මෙන්ම නීති රීති දාලා ඔවුන්ගේ සෑම භාණ්ඩයකම මිල ප්‍රදර්ශනය කිරීමට සකස් කරන්නයි මම රජයට යෝජනා කරනවා. රජය පත් වී දැනට වසරකට වැඩි කාලයක් ගියත් ඔවුන් ඉතා සූක්ෂමව ඉතා ඉක්මනින් වැඩ කරන බවත් මට පෙනී යනවා. නමුත් ඔවුන්ගෙන් අතපසු වුණු වැදගත් කරුණු සොයා බලා ඔවුන් දැනුවත් කිරීම අපගේ යුතුයකමක්, රටවැසියන් හැටියට අපගේ යුතුයකමක්. ඒ වගේම ඔබත් මෙවැනි කරුණු දන්නේ නම් අප ආයතන වලට හෝ එසේ නැත්නම් ඔබටත් පෞද්ගලිකව හෝ දැනුම් දීමට හැකි නම් එය දැනුම් දී මෙවැනි කරුණු ගැන සාකච්ඡා කර රාජ්‍යයත් පාරිභෝගික අධිකාරියේ මහතුරුත් ඒ වගේම නීති සකස් කරන මහතුරුන්ට දැනුම් දෙන්නයි මම ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. ඔබ සමාජයේ සිටින ඔබ මෙවැනි ප්‍රශ්න වලට මුහුණ දීලා ඇති ඕන තරම්. ඒත් කවුරු එක්කත් මේ ගැන කතා කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් භාණ්ඩයක් මාරු කර ගැනීමට ගිය අවස්ථාවලදීත් පාරිභෝගිකයන්ට ඉතාමත් අසරණ තත්ත්වයකටපත් වෙනවා. මොකද ඔවුන් විධිමත් බිලක් ඊට පස්සේ විධිමත් විදියට වැඩ නොකරන නිසා සමහර වෙලාවට අපි වාහනයක පාර්ට්ස් එකක් රීකන්ඩිෂන් පාර්ට්ස් එකක් හෝ බ්‍රෑන්ඩ් නිව් පාර්ට්ස් එකක් අපි ගෙනාවම ඒක එතන ගැලපෙන්නේ නැති වෙන අවස්ථා තියෙනවා පොඩි වෙනසක් නිසා. ඒක ගෙනිල්ල මාරු කරගන්න ගියාම ඒ කට්ටිය කියනවා අපි විකුණපු අඩු ආපහු ගන්න නැහැ කියලා. අන්න ඒ වගේ ප්‍රශ්නක් තියෙනවා. මේක හරි අසාධාරණයි. පවණක් කළාට රුපියල් 25000ක් දීලා ස්විච් එකක් ගෙනාවම ඒ ස්විච් එක ගෙනිච්චාම මාරු කරලා දෙන්නේ. ඒ 25000ම පාඩු ගන්න වෙලා තියෙනවා. එහෙනම් පාරිභෝගිකයන්ට ඉතාම වෙච්ච අවස්ථා තියෙනවා. ඉතින්
කවුරුත් මේවා පාරිභෝගික අධිකාරියට පැමිණිලි කරන්න ගිහිල්ලා අල්ල ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න නිසා කවුරුත් යන්නේ. නමුත් මෙවැනි ප්‍රශ්නත් මග අර ගැනීමටත් මෙම වෙළඳ දැනුවත් කිරීමටත් ඒ වගේම මම ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම මේ මිල ගණන සඳහන් නොකිරීම නිසා ඉතා ගැටලු මතුවී තිබෙනවා. මන්ද අයිතිකරු ගිහිල්ලා ස්විච් එකක් ගත්තම රුපියල් 5500යි. නමුත් ඒක වාහනේ වැඩ කරන රීදුරු මහතා ගිහිල්ලා ගත්තොත් 6500 7000යි. එතකොට අර වාහන හිමිකරු ආනවා මොකද මම ගෙනාවේ 5500 වාගේ යම 7500ක් 7000 ගියේ කොහොමද කියන්නේ වගේ ලොකු ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා රැකියාව පවා අහිමි වෙච්ච අවස්ථා තියෙනවා මම දන්නවා. එම නිසා මෙම ප්‍රශ්න निराකරණය ගැනීමටත් මෙවැනි සිදුවීම් නොවෙන්නටත් මේ ප්‍රශ්න සාකච්ඡා කරලා මේවට මේ සෑම භාණ්ඩයකම ශ්‍රී ලංකාවේ වෙළඳසැලක විකිණෙන සෑම භාණ්ඩයකම මිලක් ප්‍රදර්ශනය කළ යුතුයි. මෙම හාල් වලට මිල ප්‍රදර්ශනය කරන්න ඕන, පොල් වලට මිල ප්‍රදර්ශනය කරන්න ඕන. ඒ වගේම සෑම භාණ්ඩයකම මිල ප්‍රදර්ශනය කරන්න ඕන කියලා පාරිභෝගික අධිකාරි මහතුරු ගිහිල්ලා අල්ලලා දඩ ගහලා උසාවි දාලා ඒ වගේ වැඩක සටහන් කරනවා මම දැකලා තියෙනවා. නමුත් මම දැකලා නැහැ කවදාවත් මේ වාහන අමතර කොටස් විකුණන තැනකට, ඊළඟට කම්පියුටර් අමතර කොටස් විකුණන තැනකට, ඒ වගේම ගුවන් විදුලි අමතර කොටස් විකුණන තැනකට, ඊට පස්සේ ඉලෙක්ට්‍රොනික අමතර කොටස් විකුණන කිසිම කඩයකට ගිහිල්ලා මම දැකලා නැහැ මෙහෙම මේ මිල ප්‍රදර්ශනය කරන්න කියලා තියෙනවා. ඒ කට්ටිය හිතුණු ගණන් වලට විකුණනවා. එකම IC එක රුපියල් 1000ට විකුණනවා, 1500ට විකුණනවා, 2000ට විකුණනවා, 3500ට විකුණනවා. එකම IC එක එකම නම්බරේ. නමුත් කඩවල් පහකට ගියොත් මිල පහක්. එම නිසා සෑම භාණ්ඩයකම මිල ප්‍රදර්ශනය කරන්න එයි පාරිභෝගික අධිකාරීන් මම ඉල්ලා සිටිමින් මගේ වැඩසටහන අදට නිමා කිරීමටයි මම අදහස් කරන්නේ. මෙවැනිම වැඩසටහනක් ඉදිරියේදී ඔබ සමට ඉදිරිපත් කිරීමේ අදහසින් අදට සමුගන්නා මා මල්ටි ටෙක්නොලොජි YouTube channel වෙනුවෙන් එස් ගමගේ ඔබ සමට ලස්සන රටක් ලස්සන හෙටක් ප්‍රාර්ථනා කරමින් යනවා. Welcome to my YouTube channel Multi Technology 2024. Please subscribe and hit the bell icon.